ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේක තමයි මගේ ඊළඟ වීඩියෝ එක. අද මම ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ හදපු පළවෙනිම ටෙලිසිනමා ගම්මානයට රන් මිනි කරනවා. ඔයාලා අහලා ඇති. ඉතින් අපි බලමු මේ ගම්මානේ මොන වගේද කියලා. සවස්කාරයක් ඒවාට ඉතින් ඔයාලා මේ රන්මිණිතන ජාතික ටෙලිසිනමා උද්‍යානයේ ආරම්භය 2010 මාර්තු 30 වෙනිදා උද්‍යානයේ සම්පූර්ණ භූමි ප්‍රමාණය තියෙනවා අක්කර 232ක්. එනත අක්කර 50ක වැවක් තියෙනවා. කිලෝමීටර් 1යි කාලක් වගේ දුර ප්‍රමාණයක වපසරියක් තුල තමයි ඉදිකිරීම කටයුතු කරලා තියෙන්නේ. ඔයාලට බලන්න. ඉතින් ඔයාලා උද්‍යානයට ඇතුළු වෙන ප්‍රධාන දොරටුවක් යනවා නළු නිලියන් ආවන් හැදී සිටින නේවාසිකාගාරය. මේ ඉස්සරහ තියෙන ගොඩනැගිල්ල ගබ්බඩාව. ඔය චිත්‍රපට වලට අවශ්‍ය පැරණි බඩු බාහිර ආදිය හදවල තියෙන්නේ ඒ ස්ථානයේ. මේක චිත්‍රාගාරය. ස්ටුඩියෝ එක. මේකෙන් කරන්නේ පහළ තියෙන ඔයාලට නගර දෙකක් සහ ගම්මානයක් බලන්න. ඒ නගර දෙකේ තියෙන ලොකේෂන් වල ඉස්සරහ විතරයි තියෙන්නේ. ඇතුළතක් නැහැ. ඒ ස්ථාන සම්බන්ධව ඇතුළත දර්ශන ගන්න අවශ්‍ය නාම ඊට අදාළ පසුතල සකස් කරන මේ චිත්‍රාගාරය. ඒව හදන්නේ බොහෝ දුරට බෝඩ් සහ සුදු කොම් වලින්. ඊට අමතරව ඉතින් දැව සහ උපකරණ භාවිත කරගෙන නැති අලංකාර කර ගන්නවා. අර නගරේ තියෙන හැම ස්ථානයක් සම්බන්ධවම ඇතුළත දර්ශන සකස් කරන්නේ ඒ ආකාරයට. ඊට අමතරව මෙතන තියෙන්නේ මේ ස්ක්‍රීන් එකක් මේක පර්මනන්ට්ම හදලා තියෙනවා. මේකෙන් කරන්නේ අර ඕනම දර්ශනයකට අවශ්‍ය පසුබිම් දර්ශනය කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක සකස් කරගන්න මේකෙන්. උඩ තියෙන විදුලි බාල වලින් කරන්නේ මේවට විදුලි බල්බ සවි කරලා මේව ඉහළට පහළට කරලා මෙතෙන්ට අවශ්‍ය ආකාරයට ආලෝකය ලබා ගන්නවා. ඒ ඩවුන් අප් කිරීම ස්වයංක්‍රීයව කරන්න පුළුවන්. මෙතන ස්විච් බෝඩ් තුනක් තියෙනවා. ඉස්සරහ තියෙන රූපලාවන්‍යාගාර දෙකක් මේකක් ඒවයි තමයි මේ කලාකරුවන් සූදානම් වෙන්නේ. මෙහි කරපු චිත්‍රපට විජයබා කොල්ලේ කුසපබා පත්තිනි යශෝදරා ගින්නෙම පන් සීතල නිදහසේ පියා බොම්බේ වෙල්වට සීරසාගරයේ කැළඹෙන සුනාමිය කදිර දිව්‍ය රාජ්‍ය දේවී කුසුමාසන ගෞතම බුද්ධ මාතා කන්නකී රාවණා ඇතුළුව චිත්‍රපට බොහොමයක් මේ ස්ථානේ කරලා තියෙනවා. ඒ වෙනුවෙන් හදපු ලොකේෂන් තමයි පහළ තියෙනවා වලට ගියාම බලන්න. උද්‍යානයේ තියෙන විශේෂත්වය තමයි අර ස්වභාවයෙන් පිළිපිට ස්ථාන වලට ගිහිල්ලා ගත කිරීම කටයුතු කරනකොට ඒ ස්ථාන වල සිටින අය සහ කලාකරුවන් ගොඩක් ඉතින් ඒ හේතුවෙන් අර තමන්ගේ කියන අපේ කියන ගොඩක් නිර්මාණ පිළි වුණා අඩු. ඉතින් මේ උද්‍යානයේ බිහි කිරීමේ පරමාර්ථය තමයි අපේ කියන ගොඩක් ගුණාත්මක සාරවත් නිර්මාණ බිහි කරගන්න අවශ්‍ය පොතැන්නක් සකස් කර දීම. උද්‍යානයේ තියෙන විශේෂත්වය තමයි කලාකරුවන්ට එකම ස්ථානයකින් නවාතැන් පහසුකම් ඊළඟට එයාලගේ කාර්මික යන්ත්‍ර සීකෘත කරන හසුරුවා ගන්න පහසුකම් ගම නගරය සාමාන්‍ය පරිසරය කැලෑව වනසතුන් වැව කෙත මේ වගේ සියලුම පසුතල පරිශ්‍රණ එකම ස්ථානයකින් ලබාගෙන ඔවුන්ට නිදහසේ ඔවුන්ගේ නිර්මාණ කරගෙන යන්න පුළුවන්. ඒක තමයි උද්‍යානයේ තියෙන විශේෂත්වය. ඉතින් ඔයාලට තව වෙන මොන හරි දැනගන්න අවශ්‍ය නම් අහන්න පුළුවන්. මේ පාර දිගේ පොඩි දුරක් පාර පහළට ගිහලා වම් පැත්තට තියෙනවා ගුරු පාරක්. ඒ ගුරු පාර දිගේ නගරේ තියෙන ස්ථානයට යන්නේ ස්ථානයේ මිස්කෙනෙක් ඉන්නවා. ඔයාලට ස්ථානෙ පැහැදිලි කරයි. ඔයාලට වෙන මොන හරි දැනගන්න අවශ්‍යයි නම් අහන්න. වෙන කියන්නේ අද ෂූට් එකක් කරනවා කිව්වනේ. ඔව් අද තියෙන බෙද්දගමට ගිනාට්ටය අද කරන්නේ. ගම්මානේට යන අවශ්‍ය නැහැ කෙලින් මේ පාර තියෙන ගම්මාසෙන් කියන්නේ තත්ත්වය. කියන්නේ මේ වගේ මේ ස්වභාවයෙන් පිහිටපු දැන් ඔය විශාල ගාස් වැව් ඒ වගේ දේවල් මේ වගේ පරිසර හොයන්න අමාරු වෙන්නේ කොළඹවට. ඒක තිගේ සමයේ තියෙන භූගෝලීය තත්ත්වය සහ ඊළඟට අවසරයේ අඩුම කාලයක් වර්ෂාපතනය ලැබෙනවා. ඒ නිසා කලාකරුවන්ට වැස්ස අඩු නිසා යාළගේ නිර්මාණ කරගෙන යන්න පුළුවන් බොහෝ කාලයක් පහසුවෙන්. ඒක එකක්. ඊළඟට මේ රටපුල පරිශ්‍රයන් මේ අවටින් ගන්න පුළුවන්. දැන් කොළඹින් හිරුවත් කඳුකර දර්ශන වලට ඒකට යන්න වෙනවා හිමේ. නමුත් දැන් මෙහි මේ ඔක්කොම තියෙනවානේ. ඔව්. අර කතරගම තිස්සමහාරාම යාල වන උද්‍යානයේ ඊපස්සේ වෙරළා සනදර්ශන කිරින්ද පැත්තට යනකම් ඊට පස්සේ එයාපෝට් එක මත්තල ගන්තුටුකල වරාය පොඩි ක්‍රීඩාංගන අර සූම් ෆිල්ම් එකක ඇතුළත් වෙනවද? ඒ හැම දෙයක්ම ටාගට් කරලා මේක අවශ්‍ය පසුතල පරිසර පහසු යන්න එන්න කඳුකර දර්ශන ගන්න අවශ්‍ය වුණත් කඳුකරේටම නොගිය ඔයාලා දකින්නදී තිස්සරවත් එක හැපෙච්ච ලොකු කඳු කඳු තියෙනවා. ඒක ගිහිල්ලා
රුගත කිරීම කරලා එඩිට් කරලා ඕනනම් තේ වතු ඒ විදිහට හදන්න පුළුවන්. ඒ නිසා අවටින් රට පුරා හොන පසුතල පරිශ්‍රම මේ අවටින් හොයන්න පුළුවන්. අක්කර කීයද මේ ඉදිකිරීම කරලා දෙනවා කිව්වේ 50ක වැවනේ 50ක වැව. අක්ක දැන් මේ කිලෝමීටර් 1.5ක වගේ දුරක ඒ වපසරිය තුල තමයි ඉදිකිරීම කටයුතු කරලා තියෙන්නේ. කිලෝමීටර් يعني අක්කර 200ක් තියෙනවා මේ භූමිය. අක්කර 235ක්. 235 මේ 100ක් පාරෙන් එහා පැත්තේ අක්කර 100ක්. 100ක් ඒක ළඟදිම මේ ගහ පැත්තෙන් බලන්න පුළුවන්ද? නෑ ඒක බලන්න නැහැ. ඒක කැලෑව තියෙනවා. ඒක රුගත කිරීම කටයුතු වලට ඒ වගේ ලොකේෂන් හදනවා. ළඟදිම ගහ ෆිල්ම් එකක් වද ළඟදි කරා මේ කන්නකී සහ රාවණා කරා. ඒක තාම මේ එළියට දාන්න නැහැ නෑ නෑ ප්‍රදර්ශන සභාවක් වේදුවේ නෑ. මේ ළඟදි කරේ රාවණා කියන මෙතන සම්පූර්ණ යුද පිටියක් බලන්න ඉස්සරහට පස්සේ මෙතන පස්තු වල තිබුණේ කීකසලා. මෙතන ඒක සටන් කරන ඒ උඩින් පියාඹන දර්ශන දැකී කී ආකාරයෙන් පියාඹනවා. අවිලායම ඒ දර්ශන මේකින් කරා. මේ මුළු හෝල් එකම ගත්තද අර ග්‍රීන් ලයිට් තියෙන ටික විතරද ගත්තේ? ඒ ටික ගත්තා මේ ටික ගත්තා. තව අපි රැට නෑ මේ නිසා මේක තව ගත්තද දන්නේ නැහැ. දන්නේ නැහැ. ෆිල්ම් එක බලද්දි තමයි දැනගන්න ඕන. කන්න කීනම් කරේ මේ ගම්මානෙම තමයි. ගම්මානේ නේ. ඒක ෆිල්ම් දෙකක් කන්න කීසා රාවණා කියන්නේ. ඔව් ඒක ෆිල්ම් දෙකක්. හා. කදර දිව්‍යරාජ චිත්‍රපටය බලනවා නම් ඒක සම්පූර්ණ 90%ක්ම මේක. ඒකේ අර මේ අර උමග අර ගුහාවක් වගේ ඇතුලේ නටන එකත් මේක ඇතුලේ. හැදිවලි මාතා ගුහාව. දිව්‍ය භවන ඔක්කොම මේ ඇතුලේ තමයි හැදුවේ. ළඟට අර කිරිනුග ගස් එක අර ප්‍රේමණීය දර්ශනේ ඔක්කොම ගත්තේ අර එහා පැත්තේ. තව අර කතරගම දෙවියෝ කතරගම ගම්මානේ කුඩාරනේ ඔක්කොම හැදුවේ මේ පාරෙන් එහා පැත්තේ කටයුතු මණ්ඩිය කියන කොටසක් තියෙනවා. මෙහෙම තමයි ගම්මසියට අනුව චිත්‍රපටය කරලා තියෙනවා. මංගල දර්ශනයත් මෙහෙම තමයි ආරම්භ කරේ ඉස්සර. තිස හෝල් එකෙන්ද? මෙතන නියුරෝහණ එකෙන්ද? ඔව් එයාලා මේ නතර වෙලා ඉඳලා බාර වෙලා කතරගමට ඊපස්සේ මංගල දර්ශනය තිබ්බේ. ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් වල කරනවා නම් මේක පුතේ මොකද? කැලණියේ තියෙන රේඩියක් ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් කියලා වෙනම ඒක දෙක එකට ගොඩක් මේක වටිනවා. ඔව් මේ ගොඩක් වටින තැනක් මේක දැන් මේක තාම මේක වැඩි ටිකක් කරලා මේ දවස්වල කට්ටිය අඩුද නැත්නම් ඉරිටේෂන් එකක ඉන්නවද කොහොමද? ඕනේ නෝකාරට සෙලවි ඉන්නවා. දැන් අද නම් ගොඩක් කට්ටිය අඩු. හෙට ඒ විපෝයත් එක්ක. විශේෂිත කරන්නේ නැහැ මේකේ මූලික පරමාර්ථයේ තියෙන චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිෂ්පාදනය. එයාලට තමයි විශේෂත්වයක් දක්වලා තියෙන්නේ. දැන් නරඹන්නන්ට නම් දැන් ඔයාලට රුපියල් 50ක් වගේ පොඩි මුදලක් නෑ. අද රුපියල් 50ක රටේ කොතනකවත් නැහැ නේ. බලන්න දැන් එන්නේ වොස්ම මේකට ගියත් රුපියල් 40ක් ඉතින් මෙතෙන් තැන්වල මේක ටිකක් බලලා ඒ කැම ටිකක් කාලේ මේ කරගෙන ගියත් ලාභයි නේ. ඒ නිසා ඔයාලට ෆිල්ම් එකක් ෂූට් කරන වෙලාවක ආවි බලන්න පුළුවන්. ටෙලිනාට්‍ය නම් දැන් බලන්න පුළුවන්. චිත්‍රපටයක් පුරුදු කරන වෙලාවට ටිකක් ගොඩක් කර්තව්‍ය වැඩි වුණොත් බලන්න ටිකක් අමාරුයි. ඉතින් විශාල කටයුත්තක් තියෙන ෆිල්ම් එකක් ටිකක්. හරි අපි එහෙනම් යන්නම් බොහොම ස්තුතියි. හරි අපි යන්න. හරි. ඉතින් තවත් වැඩිදුර විස්තර කියනවා නම් මේ ටෙලිසිනමා ගම්මානය ගැන මේක 2010 වර්ෂයේදී තමයි විවෘත කරලා තියෙන්නේ. එතකොට මේකේ අක්කර 235ක භූමි ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් අක්කර 135ක ප්‍රමාණයක් තියෙන්නේ මේ ටෙලි ගම්මානය. ඉතුරු අක්කර 100 තියෙන්නේ ස්වභාවික කැලේ. ඉතින් මේකේ රෝගත කිරීම ෆිල්ම් අතිශය විශාල ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. ඔයාලා බලලා තියෙනවා නම් කදිර දිව්‍යරාජ, විජයබා කොල්ලය, පත්තිනි, යසෝදරා ඒ වගේ ෆිල්ම් ගොඩක් ෂූට් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි කතා ගොඩක් ෂූට් කරලා තියෙනවා. අදත් ෂූටින් එකක් යනවා කියලා කිව්වා. අපි බලමු කොහොමද ෂූටින් එකක් පුළුවන් වුණොත් ඔයාලට අනිවාර්යෙන් පෙන්නනවා. වීඩියෝ අවසාන වෙනකන් රැඳිලා ඉන්න. කෙලින්යක් මේ අතර යන්න ඉඳලා අයියෝ නේද?
කලින් ගිහලා තියෙනවා. බුදුම මම මේකට 3 පාරක් විතර ඇවිත්. එහෙනම් ඔබ දන්නවනේ තියෙන තැන. ඔව් මෙහෙන් යන්නේ. මේ අර මේ පරණ බෝම්බේ නගරේම මේක මේ ෂූට් කරපුවා. මේ තියෙන සම්පූර්ණ කාඩ්බෝඩ්. ඈ මේ ඔය හાર્ඩ්බෝඩ් වලින් හදලා තිනවා. මොනවද? ඔය බිල්ඩින් ඔක්කොම. මේවා ඔව්. කාඩ්බෝඩ් වල ඔව් පේන්නේ නැද්ද? ගම්මානේ තියෙනවා. යනවනේ. මේ කොටස ඒ කියන්නේ විදේශීය නගරයක් විදියට උනත් වෙනස් කරලා ගන්නවා. තියෙන්නේ නම් ලංකාවේ නගරයක් විදියට. ඔය කොළ පාට ගොඩ නැගිලා කොම්පැනි වීදියේ නිපොන් හොටෙල් එක විදියට හදලා තියෙනවා. ඒත් ඉස්සරහ තියෙන ගොඩ නැගිලා ඒත් කොළඹ කාගේස් එක විදියට තියෙනවා. මේ ගොඩ නැගින්නේ ඒත් කොළඹ බියෝස් එක ගොඩ නැගිලා. ඔන්න ඔය ගොඩ නැගිලි තුන විතර ස්ථිරව හදලා තියෙනවා. ඒත් ඉදිරිපස කොටස විතරයි. අනිත් ඔක්කොම අර ගොඩ නැගිල්ලත් එක මේ ඔක්කොම බෝඩ් වලින් හදපු ගොඩ නැගිලි තියෙනවා. මේවා එහෙම හදලා තියෙන චිත්‍රපට වලට ඉක්මනට වෙනස් කරගන්න. කණේ බහලා විතරයි ස්ථිරව තියනවා. චිත්‍රපටයකට අවශ්‍ය නම් එයාලා තමයි බෝඩ් ගෙනල්ලා අවශ්‍ය ගොඩ නැගිලි තෝරගෙන ඒගොල්ලන්ට උණු විදිහට වෙනස් කරගන්න. කණ්ඩායම් වෙනවා 30ක් විතර. මෙහෙට අය කරන්නේ නවාතැන් වලට භූමියටත් විතරයි. සෙනඟ ගොඩක් වුණාම ගේනවා අවත ගම් වලින් ගෙදරින් ගමින් ගමට දැන් නියෝජිතයෝ ඉන්නවා. ඒගොල්ලන්ට පණිවිඩය දුන්නා මෙහෙට ඕන තරම් සෙනඟ ගෙනල්ලා දෙනවා. සෙනඟ ගෙනල්ලා වාහන ගෙනල්ලා කඩසාප්පුවට බඩු ගෙනල්ලා දාලා සැබෑ නගරයක් විදියටම හදනවා රොබට කිරීමට. මෙතනින් ඇතුළට තියෙනවා වම් පැත්තේ මාකට් එකක්, පොලිසියක්, කොලෙජ් එකේ කොටසක්, ජෙනරල් හොස්පිටල් එකේ කොටසක්. ඒ ටික බලන් කරලා කොහොමද ආවේ මේ විදියට එන්නේ. එහා පාරෙන් යන්නේ එහා නගරෙට. ඒ නගරෙ බලලා ඉතින් එහා පැත්තේ ගමට යන්නේ. ගමේ තමයි මේ වෙන්නේ. මේ ඔක්කොම කාඩ්බෝඩ් මේ ඉදිරිපස විතරක් සිමෙන්තියෙන් ස්ථාවරව හදලා තියෙනවා. මේ සහ මේ අපේ මීට අමතරව අපි බලමු. මේවා සම්පූර්ණ හදලා තියෙන්නේ හાર્ඩ්බෝඩ් වලින්. කාඩ්බෝඩ් ඒවා මොකද මේකෙන් කොයි වෙලාවෙද තමන්ට අධ්‍යක්ෂකවරයා ඇවිල්ලා මේක බලලා තමන්ට ඕන විදියට වෙනස් කරගන්න ඒ විදියට තමයි හදලා තියෙන්නේ. මේකේ සම්පූර්ණ මේ ඉදිරිපස තියෙන ටික සම්පූර්ණ සිමෙන්තියෙන් හදලා තියෙන්නේ. ඊට අමතරව මේවා සම්පූර්ණ කාඩ්බෝඩ් වෙනස් කරන්න පුළුවන්. හරියට ඉතින් පිටරට ගියා වගේ තමයි. මොකද සමහරක් බිල්ඩින් පිටරට ක්‍රමයක අවශ්‍ය ෆිල්ම් එකට අවශ්‍ය වෙන විදියට තමයි මේ හැම එකක්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපිට දැන් බලා ගන්න පුළුවන් තියෙන ගොඩනැගිල්ල මේක ලංකාවේ නාට්‍යයකට රඟපාපු එකක් කියලා කිව්වා. මෙතන තියෙන්නේ මේ ලංකාවේ ගොඩනැගිල්ලක් විදියට හදපු ෆිල්ම් එකකට ගන්න හදපු ගොඩනැගිල්ල. මේක මේ විත්ති හදලා තියෙන්නේ සිමෙන්ති වලින්. එතනින් එහාට ගියාම මෙතන සම්පූර්ණ වෙනස් කරලා තියෙනවා. මෙතන කාඩ්බෝඩ් වලින් හදලා සිමෙන්ති ගාලා තින්ත ගාලා තියෙන්නේ. මේ ඔක්කොම ඕන විදිහකට තමයි ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය විදිහට මේක වෙනස් කරගන්න පුළුවන්. තව ගම්මානයක් තියෙනවා කිව්වා එහා පැත්තේ. ඊට අමතරව අද ෆිල්ම් එකක් යනවා. අද බැද්දේගම නාට්‍ය ටෙලි නාට්‍යයක් විදිහට රූපගත කරනවා. අපි ඒක බලන්න නැච්චා. තව වැඩිපුර විස්තරයක් බලමු. වීඩියෝ එක අවසන් වෙනකන් ඉන්න. ඔයා YouTube මගේ මේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් bell icon එක click කරලා subscribe කරලා bell icon එක click කරන්න. අපි යම් බලන්න. මේ මෙතන මේ පේන්නේ මේ ෆිල්ම් එකක් රංගපාන්න හදපු ගොඩනැගිල්ල. ඒක දැන් ගොඩක් පරණ වෙලා මොකද මේ රජයේ අනුග්‍රහයක් නැති හින්දා මේක ගොඩක් ඇත්තටම මේ මීට වැඩිය මේක සංවර්ධනය වෙන්න ඕනේ. ඇත්තටම අපිට ඉගෙන ගන්න ෆිල්ම් ඉන්ඩස්ට්‍රිය ගැන හොයන කට්ටියට ඒ ගැන උනන්දුවක් තියෙන අයට මේක ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා. ඇවිල්ලා බලන්න අනිවාර්යෙන් කතරගම 30 පැත්තේ එනවනේ අනිවාර්යෙන්ම ඔයා ඉන්න ඕන තැනක් තමයි මේ රම්මේ තැන ටෙලිසිනමා ගම්මාන. බලමු අපි තව.
චිත්‍රාගාර අපි ඒ චිත්‍රාගාර ඉන්ඩෝ ස්ටේට් අපි කලින් මුලින්ම බැලුවේ මේ ගම්මානේ තියෙන චිත්‍රාගාරය. ඒක තමයි ලොකුම ස්ථානය. කියන්නේ ෆිල්ම් සමහරක් ඒවා අපිට ලොකේෂන් ගන්න බැරි තැන් එතන එඩිට් කරලා ග්‍රීන් ලයිට් එක ග්‍රීන් ස්ක්‍රීන් එක පිටිපස්සේ තියලා ඒක සම්පූර්ණ ලොකේෂන් කරනවා. අර මොකද්ද කිව්වේ මේ ෆිල්ම් එක ෂූට් කරන ෆිල්ම් දෙකවල නෑ ස්ටේඩියම් එකේ අවසානට ෂූට් කරපු මෙහෙන් යන්න කියලා. ඒ මොකද්ද? නෑ ශිව ශක්ති මොකද්ද? ඒ මේකේ මේක අපි කලින් එනකොට සම්පූර්ණ මෙහෙම තිබ්බේ නෑ. දැන් ගොඩක් තර වැටිලා. ඔව් ඉතින් මේක ඉතින් අඩත්තු ගන්න නැති වුණාම එහෙම ඔව් ඒ කියන්නේ දැන් මේ බිල්ඩින් දැන් මීට අවුරුදු ගානකට කලින් මෙතන ස්ටේෂන් එකක් තිබ්බේ. කෝච්චි මේ තියෙන්නේ මේ බලා ගන්න මෙතන අර ට්‍රෑම් කාර් තියෙන්නේ. මේ ට්‍රෑම් කාර් ගියපු මේ ඉන්දියාවේ ෆිල්ම් එකක් ෂූට් කරලා තියෙනවා. ඒකේ මේ බොම්බේ නගරේ විදියට අරන් තියෙන මෙතන. එතකොට මේකේ තිබිලා තියෙනවා මේ මෙතන ස්ටේෂන් එක විදියට මේ තියෙන්නේ මේ ස්ටේෂන් එක විදියට ගත්ත එක. මේක දැන් නෑ ඇත්තටම දැන් කැඩිලා. මේ මෙතන තිබ්බේ මේ ක්ලබ් එක. මේ කොට නැගිල්ල ක්ලබ් එක. විදියට තිබ්බේ මේ නිසා මේ ඩබල් ඩෙකර් බස් එකකුත් තිබ්බ මේකේ. මෙතන තිබ්බ සැලුන් අනම්මනම් ඒකේ තිබ්බා. දැන් ඇත්තටම ඉතුරු වෙලා තියෙන්නේ ගොඩක් යකඩ ටික විතරයි නටපුන් නටාවචර ටික විතරයි. මෙන්න මෙතන කොට නැගිල්ලක් තිබ්බා. මම පෙන්නුවේ මේ කොට නැගිල්ල. මෙහින් ඉමුතු මේ ගොඩක් මේව සම්පූර්ණ කැඩලා තියෙනවා. මේ සම්පූර්ණ විනාශ වෙලා. මේ තියෙන්නේ ඉන්දියාවේ බොම්බේ නගරේ විදියට හදපු ෆිල්ම් එකකට හදපු සම්පූර්ණ මේ ගොඩනැගිලි ටික. එතකොට මේකේ රංගපාන්න මේ ගම්වැසියෝ විදියට ඒ කියන්නේ මේ නගරේ අර එහෙම යන්න ඒ අර කාර්යබහුලත්වය පෙන්වන්න ගොඩක් දුරට අරන් තියෙන මේ ගම්වල මිනිස්සුම තමයි. ඒගොල්ලෝ අරගෙන ඒගොල්ලන්ට අවශ්‍ය පේමන්ට් එක කරලා ඒගොල්ලෝ අරගෙන තියෙනවා. ඊට පස්සේ එහෙම තමයි මේකේ රංගන ශිල්පීන්ට අමතරව අනිත් අය අරගෙන තියෙන්නේ. මේ පාරේ යන ini club big.
මේ කඩන් වැටෙන්න මම හිතන්නේ මොකක් බුම් මේ තමයි අර ගියපු ට්‍රෑම් කාර් එක. ඉස්සර ඔක නගින්න පුළුවන්. ඔය තොරණකල් ටිකද මේ. කොහොමද යන්නේ? ඉස්සර මේක නගිලා ෆොටෝ ගහන්න පුළුවන්. දැන් බෑ. බලන්න. මේක ඉස්සර උඩ තට්ටුවටත් යනවා. ट्रैम का आएगा මේ ට්‍රෑම් කාර් එක වැඩ කරපු එකක්. ඉතින් අපි දැන් යන්නේ ගමට. මේ පැත්තෙන් ගියාම තමයි ගම තියෙන්නේ. මේ පැත්තේ නගර. අපි බලමු අද ෂූට් එක බලා ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් පෙන්නනවා. ඉතින් එන්න මාත් එක්ක යන්න. මේ වෙලාවෙ යන්න රත්න. අර පාරේ එනකොට ඒ පැත්තෙන් නෙමු. දැන් මේ පැත්තෙන් තමයි ගම්මානට ඇතුල් වෙන්න තියෙන්නේ. මේ පැත්තත් බලාගෙන ඒ පැත්ත බලන්න. මම හිතන්නේ මේ ෂූට් කරනවා. දැන් කට්ටිය ඉන්නවා. ඒවා ඔයාලා හැමෝටම ඔයාලා එන්න තියෙන ගම්මානෙට ගම්මානේ ගැමි ජීවිත ගත කරන දර්ශන තමයි සකස් කරන්නේ. ඩිරෙක්ටර්තුමාට අවශ්‍ය විදිහට සියලුම ලොකේෂන් නිර්මාණය කරනවා. එතුමාගේ කණ්ඩායම මෙහෙवला සියලුම ලොකේෂන් සකස් කරන්නේ පරිසරයත් එක්ක. ඒ සියලු දේ ඉදිරි නිර්මාණය කරන්න 2014 වසරේදී කෝර්ඩිනාටර් ප්‍රගති කිරීම කළා. ඒ කෝර්ඩිනාටර් ප්‍රගති කිරීම සඳහා රාජ්‍ය කීපයක් සඳහා ලොකේෂන් කීපයක් සකස් කරනවා.
ඒ නිසා තමයි මේ පැත්තෙන් කොරළේ වලව්ව කාපු තෙක් කල්තංගේ නිවස ඒ වගේම ගජබණ්ඩ මුද්‍රාණීගේ වෙළඳසැල කදිරගේ අට්ටාලි පළුගහේ සකස් කරන ආලයේදී වෙලියායත් එක්ක එක් අට්ටාලයක් සකස් කරලා තියෙනවා. ඒ වගේම ගම්මානි ගම්වැසියන් ආනි පිටුපොළ විදිහට මෙතන සකස් කරලා තියෙනවා. ලැවුතාවුල් නිර්මාණය කරලා තියෙන ඉදිරියේදී. ඒ වගේම තමයි මෙතනින් ඉදිරියට ගියාම ගුරුනාස් ළමයිලදී ගෙදර සෙලසිනාගේ සිද්ධියකින් වාසයේ ඉදිරි ලොකේෂන් 4 තියෙනවා. මේ ශීරසාගරයේ කැළඹීම කියන පිළිනා රෝගති කිරීම කළා. යන ගම්මානයක විතර තමයි වැඩි ගම්මානයක විතර නිර්මාණය කරලා තියෙන්නේ. ඒ ලොකේෂන් එකේ ඉදිරි සකස් කරලා තියෙන්නේ. ඒකේ ෂූටින් එකකට ඒ ගම්මාන විනාශ කරන විදියක් තියෙන්නේ. ඒ සිනම ලොකේෂන් විනාශ කරලා යනවා. ඊට පස්සේ නැවතත් කියන්නේ ලංකාවේ ඒ කියන්නේ මුස්ලිම් කාන්තාවක් විදේශගත වෙනවා. එයාට එහෙදි මන් දන්නනේ නිදි වෙනවා. එයාගේ අතින් සිල්කඩකට කිරිරේ වෙන නිසා ඒක සිර කරගත් කිරිලි කියලා ඒ ෆිල්ම් එක සකස් කරන්නේ. ඒකේ හිතානගේ ලොකේෂන් එක කියන්නේ එයාගේ ෆැමිලි දෙකම අතර ලොකේෂන් එක සකස් කරන්නේ ඩොරියට හදලා. මේක චන්දි කුමාරි හැම ප්‍රෝග්‍රෑම් වලට සකස් කරේ චන්දිකන් කරන්නේ මේකේ. පත්තිනි ෆිල්ම් එක රෝගති ගේම්තරේ මෙතන දේවල් සකස් කරලා තියෙනවා. ඒ වගේම මේකේ උඩසටට තමයි සලඹ ගෙනල්ලා විකුණන්නේ සකස් කරන්නේ. ඕනෑම ප්‍රෝග්‍රෑම් එකක් ෆිල්ම් එක සකස් කරද්දී මේ පැත්තේ කඩ වීඩියෝ විදිහට නිර්මාණය කරනවා. ලොකේෂන් එක සකස් කරන ඕනෑම හේතුවකට ඒ ලොකේෂන් එක නිර්මාණය කරලා ෂූටින් එක ඉවර වෙනකොට ඒක පොඩි වෙනසක් කරනවා. ඒක නැත්තම් ආයෙත් ඊළඟ ෆිල්ම් හොරේ ගමනේදී මේ ලොකේෂන් මේ විදිහටම තිබුණා. ඒක වෙනසීමක් නොවුනොත් මේ යාළුවා ෆිල්ම් එක ඉදිරියට යන්න කලින් තව ලොකේෂන් එකක් ෆිල්ම් එක කොරියෝග්‍රාම් සකස් කරද්දී ඒ ඩිසයින් එකම එනවා. ඒතර අරගලන් කරපු දේ මේ කට්ටිය මේක කරලා කියන්නේ මේ ෆිල්ම් එකට කලින් කරපු එකට වඩා පහුවෙලා කරන කෙනා කියන්නේ අවසානයේ කරන කෙනාට මේක කොපි කිරීමක් වෙනවා. ඒතර අරගලන් දැන් නැති වෙනවා. ඒ නිසා පොඩි ලොකේෂන් හදාදී පොඩි වෙනස් වීම් කළා තමයි එයාලා සකස් කරනවා. ෂූටින් ඉවරන ගමන් ඒක නැවත වෙනස් වීමක් කරලා තමයි යාළුවා පිට වෙන්නේ. නැත්තම් එයාලා ඒක කොපි කිරීමක් වෙනවා ඇත්තටම. ඒක අසාධාරණයක්. විශාල සිදුවීම් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ බැද්දගම කියන ටෙලිග්‍රාමාව කලින් තිබේ නවලයක් විදියට ඊට පස්සේ ඒක ෆිල්ම් එකක් විදියට දැනට ටෙලිග්‍රාමාවක් විදියට සකස් කරනවා. ඒක හිරු FM එකේ තමයි ඒක චැනල් කරනවා කියලා කියන්නේ. දැනට ෂූටින් කරගෙන යනවා. අවුරුද්දට කලින් ෂූටින් කරගෙන ගියා. අවුරුද්දට නිවාඩුව ගත්තා. ඊට පස්සේ නැවත 27 වෙනිදා තමයි මේ ෂූටින් කරන්නේ. ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ඒ බලලා නැවතත් මේ පාඩම සම්බන්ධ වෙන්න. තමයි කෝරළේ වලව්ව. මේක ඉදිරිපස විතරයි තියෙන්නේ. මේක පිටිපස්සම කෝරළේ වලව්ව. ඇතුළට යන්න බෑනේ, කට්ටියගේ බෑග්ස් තියෙනවා. අපි නාට්‍යයට රඟපාන්න ගෙනාවු ඔක්කොම ලයිට් සෙට් ඔක්කොම තියෙනවා. මේවා අලුත් කළා මේ රඟපාන්න ඕන හින්දා. ඔක්කොම ගෙනල්ලා තියෙනවා. මේ ලයිට් සෙට් ඔක්කොම සෙට් කළා. යා අර හරිය වීඩියෝ කරනවා. අපිට කිව්වා ෆිල්ම් ෂූට් එක කරන්න එපා කියලා. ඒ හින්දා මේ පාල මේක තමයි මේ විජේබා කොල්ල එකේ මේ අර සීන් එකක් තියෙනවා අශ්වයේ පිටේ එන. ඒක කරන් තියෙන්නේ මෙන්න මේ මෙතන දොරටුව තමයි ඒකට දාලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි යශෝදරා ෆිල්ම් එක බලුවා නම් අනිවාර්යෙන් ඔයාලට මෙන්න මේක දැක ගන්න පුළුවන්. මම ඒක පෙන්නන්නම්. දැන් ගොඩක්ම ගරා වැටිලා තියෙනවා.
එතන ෆිල්ම් එක ෂූට් කරන හින්දා අපිට වීඩියෝ කරන්න එපා කිව්වා. ඒ හින්දා ෆිල්ම් එක ෂූට් කරන වීඩියෝස් නම් ඔයාලට බලන්න බැරි වෙයි. මොකද එපා කියලා කිව්ව හින්දා. මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. අපි බැලුවේ රම්මිනිතන්න ටෙලිසිනමා ගම්මානේ සම්පූර්ණ විස්තර. ඉතින් ඔයාලා මීට කලින් මේකට ගමට ඇවිල්ලා හෝ ඇවිල්ලා නැත්තම් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. මේක තියෙන්නේ තිස්ස මහාරාම කතරගම පාරේ. තිස්ස මහාරාමේ ඉඳන් කිලෝමීටර් කීපයක් ඉස්සරහට එද්දී බෝඩ් එක ගහලා තියෙනවා ටෙලිසිනමා ගම්මානෙට යන්න. ඉතින් පොඩි දුරක් ආවට පස්සේ මේක බලා ගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් කියන්න තියන්නේ එන්න මේක බලන්න. හරි ලස්සන තැනක්. ඒ විතරක් නෙමෙයි මගේ YouTube channel එක subscribe කරලා නැත්තම් අනිවාර්යෙන් subscribe කරලා bell icon එකකින් click කරන්න. ඉතින් YouTube වීඩියෝ එක අදට ඉවරයි. අලුත් ගවේෂණයකින් හම්බෙමු. එතකන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.